ලූණු කපනකොට ඇඩන එක අපි හැමෝටම වගේ වෙන දෙයක් නේ. ඒක සාමාන්‍ය දෙයක් වුණාට ඒ පිටිපස්සේ තියෙන විද්‍යාව නම් හරිම පුදුම සහගතයි. අපි අද කතා කරමු ඒ ගැන. ඉතින් ඇයි මේ පොඩි එළවලුවක් අපිව හැමපාරම අඬවන්නේ? ඇත්තදම ලූණු කපනකොට කඳුළු වෙන එක කියන්නේ හරිම කරදරකාරී අත්දැකීමක් නේ. අපි හරියටම බලමු මේකට හේතුව මොකක්ද? ඒ පිටුපස තියෙන විද්‍යාත්මක කතාව මොකක්ද කියලා. හරි. මේ ලූණු කියන සත්‍රුවව පරාද කරන්න නම් මුලින්ම යාගේ ආයුධය ගැන අපි දැනගන්න ඕනේ. ඇත්තට මේක පුදුම හිතෙන තරම් සංකීර්ණ රසායනික ආරක්ෂණ පද්ධතියක්. ඔව්, මේ කඳුළු වලට වග කියන්න ඕන වැරදිකරුට නමක් තියෙනවා. ඒ තමයි සින් ප්‍රොපනේතියල් S ඔක්සයිඩ් නැත්නම් කිටින් SPSO. ඇත්තටම මේ තමයි වාතයට එකතු වෙලා අපේ ඇස් වලට ඇවිත් කඳුළු ගේන්න හේතු වෙන අර පුංචි අණුව. හරි. දැන් මේක සිද්ධ වෙන විදිය තමයි හරිම පුදුම. ලූණු වල ආරක්ෂණ යාන්ත්‍රණය වැඩ කරන්නේ හරියට පොඩි රසායනික උගුලක් වගේ. බලන්න, පිහියෙන් ලූණු සෛල කැපෙනකොට ඇලිනේස් කියන එන්සයිමය ඇතුලේ තියෙන සල්ෆර් සංයෝගය එක්ක එකපාරටම මිශ්‍ර වෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි අර SPSO කියන වායුව වේගයෙන් හැදෙන්නේ. ඒ වායුව ඇස්වල තෙතමනියත් එක්ක ගැටුනම මෘදු සල්ෆියුරික් අම්ලයක් හැදිලා ස්නායුව උත්තේජනය කරනවා. ප්‍රතිඵලය ඉතින් කඳුළු තමයි. හිතන්නවත් බැරි තරම් වේගයෙන් තමයි මේ දේ වෙන්නේ. බලන්න, පළවෙනි කැපුමෙන් තත්පර 0.8ක් යද්දි SPSO සාන්ද්‍රණය ඉහළ යනවා. තත්පර 3.2ක් වෙද්දි වායුව උපරිමයටම නිකුත් වෙලා. සාමාන්‍යයෙන් තත්පර 11ක් වගේ යද්දි කඳුළු වෙන්න පටන් අරන් ඉවරයි. ඒ කියන්නේ ඇසිපිය ගහන සෙනින් වගේ. හරි. එහෙනම් මේ විද්‍යාව තේරුම් ගත්තා නම් මේකට පිළියමක් හොයාගන්නත් ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපේ. අපි බලමු කඳුළු වලට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් විද්‍යාත්මකව ඔප්පු කරපු විසඳුම් මොනවද කියලා. මෙන්න තියෙනවා හොනම ක්‍රම ටික. මේ ප්‍රස්තාරයෙන් එක බැල්මකින්ම බලා ගන්න පුළුවන් පරිේශන වලින් ඔප්පු කරපු සාර්ථකම ක්‍රම මොනවාද කියලා. බලන්න, තියනු පිහියක් පාවිච්චි කරන එකෙන් 62ක් වගේ කඳුළු වෙන එක අඩු වෙනවා. ලූණු සිසිල් කරන එකත් ඒ වගේමයි 68ක්. ෆෑන් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා වාතය ගමන් කරන එකෙනුත් 54ක් සාර්ථකත්වයක් තියෙනවා. මේක නම් ඇත්තටම පුදුම හිතෙන දෙයක්. බලන්න, නවිලි 80කටක්. ඒ කියන්නේ මේ සරල ක්‍රම අදහද බලපු අයගේ 92%ක්ම කියලා තියෙනවා යාලද කිසිම විදිහකින් කඳුළු ආවේ නැහැ කියලා. ඉතින් කොහොමද මේ සිසිල් කරන එක වැඩ කරන්නේ? හරිම සරලයි. ලූණු ගෙඩියක් විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බම අර කඳුළු ගෙනෙන එන්සයිම් මේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙනවා. ඒ වගේම අර වායුවේ වාෂ්ප පීඩනයත් අඩු වෙනවා. ඒ කියන්නේ මුළු රසායනික ප්‍රතික්‍රියාවම පටන් ගන්නත් කලින් අපි ඒකේ වේගය බාල කරනවා වගේ වැඩක්. තියුණු පීයක කතාවත් ඒ වගේ. මොකද්ද වෙනස? මොට පීයකින් කපනකොට ලූණු වල සෛල පොඩි වෙනවා. එතකොට තමයි අර එන්සයිමයි රසායනික ද්‍රව්‍යයි ඔක්කොම එළියට ඇවිත් කලවම් වෙන්නේ. ඒත් හොඳිකම මෝහත් පීයකින් කපනකොට සෛල පොඩි වෙන්නේ නැහැ, පිරිසිදුවට කැපිලා යනවා. ඉතින් කඳුළු ගේන එන්සයිම එළියට එන එක ගොඩක් දුරක අඩු වෙනවා. තව ඔප්පු කරපු ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පිහිනුම් කණ්ණාඩි වගේ දෙයක් දාන එක. ඒක 100%ක් සාර්ථකයි. මොකද කිසිම වායුවකට ඇහැට එන්න බෑනේ. අනිත් එක කුස්සියේ රේන්ජ් හුඩ් එක යට හරි ෆෑන් එකක් ළඟ හරි කපන එක. එතකොට වායුව අහකට ගහගෙන යනවා. තව දෙයක් තමයි කපපු ලූණු කෑලි ටිකක් අයිස් වතුරේ විනාඩි 5ක් විතර දාලා තියෙන එක. හරි. එහෙනම් වැඩ කරන දේවල් ගැන අපි කතා කළා. ඒත් වැඩ කරන්නේ නැහැ කියලා කියන ඒත් ගොඩක් අය විශ්වාස කරන දේවල් ගැනත් කතා කරන්නම ඕනේ. අපි බලමු මේ මිත්‍යා මත මොනවද? ඇයි ඒවා විද්‍යාත්මකව අසාර්ථක වෙන්නේ කියලා. පළවෙනි මිත්‍යාව ළඟ ඉටිපන්දමක් පත්තු කරන එක. ගොඩක් අය හිතන්නේ ගින්දරෙන් අර වායුව පිච්චිලා යනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඉටිපන්දමෙන් වාතයට තවත් උද්දීපක, ඒ කියන්නේ ඇස් දෙන දේවල් එකතු වෙනවා. තත්පර 9ක් ඇතුළත කාබන් මොනොක්සයිඩ් මට්ටම පවා ඉහළ යනවා. ඉතින් ඒකෙන් වෙන්නේ තත්ත්වය තවත් නරකකට හැරෙන එක විතරයි. ඊළඟ මිත්‍යාව කොන්ට්‍රැක්ට් ලෙන්සස් දාගෙන ඉන්න එක. සමහරු හිතනවා ලෙන්ස් එක නිසා ඇහැට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ මොකද්ද දන්නවද? ලෙන්ස් එක හරියට ස්පොන්ජියක් වගේ අර වායුව උරාගෙන ඇහැ උඩම රඳව ගන්නවා. ඒ කියන්නේ ඇහි නිරාවරණය වෙන කාලය 3 ගුණයකින් විතර වැඩි වෙනවා. ඒක ඇත්තටම වඩාත් භයානකයි. අන්තිම එක තමයි මේ චුවින්ගම් හපන එකයි කටේ පාන් කෑල්ලක් තියාගන්න එකයි. මේවට නම් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ද්විතන්ද පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා මේ ක්‍රම වලින් අර SPSO වායුව පැතිරෙන එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැඩක් නැති දෙයක්. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ ලූණු කපන ක්‍රම ගැනනේ. ඒත් හිතන්න අපිට ලූණු ගෙඩියම වෙනස් කරන්න පුළුවන් වුණොත් මොන වගේ වෙයිද? මේක ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක් වගේ
නවසීලන්තයේ විද්‍යාඥයන් පිරිසක් ජාන නිහඬ කිරීමේ තාක්ෂණය පාවිච්චි කළා අර කඳුළු ගේන එන්සයිමේ නිපදවන ජානයම ඔෆ් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාලා කඳුළු වෙන්නේ නැති ලුණු වර්ගයක් නිර්මාණය කළ ඉවරයි. මේ පර්යවේෂණයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය කොලින් ඊඩි කියන විදිහට අපිට තිත්ත සැර සුවඳ වෙනුවට ලස්සන මිහිරි සුවඳක් ලැබේ. ඒ කියන්නේ මේ ලුණු කඳුළු රහිත වෙනවා විතරක් නෙමෙයි රසයෙන්ුත් සුවඳෙනුත් දැනට තියෙන ලුණු වලට වඩා හොඳ වෙයි කියලායි එතුමා කියන්නේ. ඇත්ත මේ ලුණු තාම පර්යේක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒත් මේ විද්‍යාත්මක ඉදිරි පියවරෙන් පෙන්눔 කරන්නේ සමහර විට තව අවුරුදු 10ක් ඇතුළත අපේ මුළු තැන්ගෙවල් වලට කඳුළු ගෙන්නේ නැති ලුණු එන එක නතර කරන්න බැරි වෙයි කියන එකයි. ඒක උයන අයට නම් ලොකු සහනයක් වේවි. ඉතින් මේ හැමදේම අවසානයේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. විද්‍යාවට ලුණු කපද්දී කඳුළු එන එක වගේ පොඩි දෙයක් නතර කරන්න පුළුවන් නම් මේ වගේ තාක්ෂණයෙන් විසඳන්න පුරවල් අපේ එදිනෙදා ජීවිතයේ තියෙන තව මොන වගේ කරදරකාරී